හාජිමිනස්සේ හැමෝටම තියෙන අද්දත් ගෙනහලා තියෙන තවත් සුපිරි කැරක්ටර් එකක් ඉතින් ඔයගොල්ලෝ කොට දෙනෙක් ඉල්ලපු ගොජෝ සතුරු කැරක්ටර් එක තමයි අද මම ගෙනහලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යන්න මෙන්න සුපිරිම කැරක්ටර් එකට. ඉතින් මේ ෆුල් නේම් එක තමයි guys ගොජෝ සතුරු. ඉතින් මෙයා ඉපදෙන්නේ 1989 දෙසැම්බර් 7 වෙනිදා. ඉතින් මෙයාගේ ඉපදීමත් මාර බලවත්. ඒ වගේම මෙයා ජුජුත්සු කයිසන් ලෝකේ ඉන්න බලවත්ම ජුජුත්සු සෝසර කියලා කියනවා. ඉතින් මෙයාගේ ගොජෝ ක්ලෑන් එකේ පවා මෙයා මේ වගේ එක්කෙනෙක් ඉපදෙන්නේ අවුරුදු 100කට සැරයක්. ඉතින් ඒකට හේතුව මම පස්සේ කියන්න. ඒකට වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මෙයාගේ ඉපදීම ලෝකේ බල සමතුලිතතාවයට බලපාලා තිනවා. ඒ වගේම මෙයා ලෝකයට අවශ්‍ය පුද්ගලයෙක් බවට පත් වෙලා තිනවා. ඉතින් කුඩා කාලේ හොඳම මිතුරා වන සුගෝරු ගෙතෝ. ඔහු මෙයාට එරෙහිවීමත් සමග මෙයාට මානසිකව කඩා වැටෙනවා ගොජෝ සතුරුව. ඉතින් සුගුරු ගෙතෝ ගැන මං ඉස්සර කැරක්ටර් එකක් කරන්න. ඒතකොට ඔයගලන්ට තේරෙයි මොකද මේ දෙන්න වෙන්නුනේ කියලා. ඒ වගේම මෙයාගේ පවර්ස් ගැන ගත්තාම අපි ලිමිට්ලස්, සික්ස් අයිස්, කර්ස් ටෙක්නික් ලැස් බ්ලූ, රිවර්සල් රෙඩ්, හලෝ පීපල්, ඉන්ෆිනිට් වොයිඩ්. ඉතින් මෙයාගේ මං කිව්වනේ ඔයගලන්ට මෙයා ඉපදින්නේ අවුරුදු 100කට සැරයක් කියලා. මෙයා ගොජෝ ක්ලෑන් එකේවා. ඒකට හේතුව තමයි ලිමිට්ලස් සහ සික්ස් අයිස්. ඉතින් ලිමිට්ලස් සහ සික්ස් අයිස් දෙකම පිහිටනගෙන ඉපදින්නේ කලාතුරකින්. ඒ වගේම මෙයාගේ වේගය පැත්තට ගියොත් එහෙම මෙයා ටෙලිපෝට් වෙනටත් වඩා වේගවත්. ඒ වගේම අනුන් ටෙලිපෝට් කරන්නත් පුළුවන්. ඉතින් මෙයාගේ චරිත පැත්තට ගියොත් එහෙම ගොඩක් අහංකාරයි වගේ විනෝදාත්මක පුද්ගලයෙක්. ඉතින් මෙයාගේ ඉලක්කය වෙන්නේ දුෂ්ටයින් විනාශ කිරීම නෙවෙයි. ඉතින් බියුටි ස්ටෝරි යූතා ඔකොස්ටෝගියදී මෙයාගේ ශිෂ්‍යයින් වගේ ශක්තිමත් හා විශ්වාසවන්ත මිතුරන් ඇති කර ගැනීම තමයි මෙයාට තියෙන එකම බලාපොරොත්තුව. ඉතින් ගොජෝ සතුරු ගැන හිතන දේවල් ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාලා කියලා මං හිතනවා. ඉතින් සුකුණ ගැන වීඩියෝ එකක් බලලා නැත්නම් දැම්ම ගිහින් බලන්න. ඉතින් මේ දෙන්නගේ පවර්ස් ගැන මං ඉස්සරහට වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ලැහැත් වෙනවා. ඉතින් මේ වීඩියෝ කෝයි නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න හැමෝටම හරිගතෝ සයිමස්.